Hello guys, ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Granny game එක. මේක මචං ස්ටෝරිය තමයි Granny අපි ෆීල් කරන් ඉන්නවා. අපි ඉතින් අපි Granny game පැනල යන තමයි තියෙන්නේ. හරිද? පැනල යන ලේසිනේ. අපි easy mode දැම්මා. අපි දැන් play කරමු. හරි වැඩි කතා වුන්නේ. Let's go game එකට. හරි මචං ඉතින් ඔන්න අපේ 15 වෙනි දවසේ. හරිද? අඩෝ ශිරාවටම අපි නැගිට්ටා ගියාන්කෝ. මම මේ කොහෙද ඉන්නේ? මන් දන්නේ නෑ, මන් දැක්කේ නෑ, මට මතක නෑ. අයියෝ හැමනෙනවනේ. sorry. අයියෝ හැමතැනම. මට රිපෝට් වදිනවා. මේකනේ බං මට රිපෝට් ගහන්න ගොඩක් යොම් බලාගෙන ඉන්නවනේ. මල හත්කි මල කලන්තිය. හැංගියා. දැන් අනිවාර්යෙන් ග්‍රෑනි නෝත්තන්ට. හරිද? ඔන්න උඹලට කියන්නේ මේ මොකද්ද බං මට කියන්නත් එක හමුදුනා. මේ මට රිපෝට් ගහන්න එකයි කාඩේ බලාගෙන ඉන්නවා. හරිද? ඉතින් ඒක නිසා මම නරක වචන භාවිතය අත්හැරියා. මල් කෑල්ලගේ උන් අපි හැංගිලා ඉන්න ග්‍රැනි නැති පාටයි ඇහැරියා ඇර පන්දුර අටෝ ශිරාවටම මේ කොහෙද අමරණීයයි යමා හරිද අටෝ ශිරාවටම මම මේ වෙයි නාන්නේ කොහොමද බං අමරණීයයි ටොබ්බඩු අපි ඔන්න විදිහට සර්ච් පාරක් දාගමු මල් කෑල්ල වගේ හැංගෙන්න පුළුවන් මෙතන මල් කෑල්ලද මොකක් වගේද මන් දන්නේ කොහොම හරි හැංගෙන්න පුළුවන් හරිද අඩෝ ශිරාවටම මෙන්න කාර් බැටරිය ඕක අපි මෙහෙන් දාගමු මේක අපිට වැඩන්නේ හරිද මම විශ්වාස කරනවා ග්‍රැනීට මාව හෙන්නේ නැතුව ඇති හරි බං ඉතින් මල් කෑල්ල වගේ ඔන්න අපි සර්ච් එකක් දාගත්තා අපිට කාර් එකේ බෑටරිය හම්බුණා. ඊ ග්‍රැනි පේන නෑ කියහන්කෝ. එහෙම නැති වෙන්න නම් විදියක් නෑ. ග්‍රැනි කවුද ග්‍රැනි උස්සගෙන ගියේ? මගේ නැන්දම්ම උස්සන් ගියේ කවුද? ආම්බලට කියන්න බැරි වුණා. මම පොත මොකද්ද පොත අපි පැත්තකින් තියමු පොත වැඩක් නැහැ පොත් මොකටද බං පොත් මේ මොකද්ද මන් දාන්නේ නෑ මට මතක නෑ මන් දැක්කේ නෑ මම දන්නේ පාස්වර්ඩ් එක අඩෝ ශිරාවට අමරණීය මල හත්ති මල කලන්තිය අඩෝ මට දැන් බයයි අන්න ග්‍රැනිට බෙල් එකක් වැදුනා. මල්ලම රිද්දයි. ස්පෙෂල් කී එක තියෙනවා. අපේ ග්‍රැනි නෑ. අපි ස්පෙෂල් කී එක මේතන්ට දාගමු. නොදකිනම් විතර. නැත්තකිනම්. කොහෙද මම මේක දාන්න ඕන? මන් දන්නේ නෑ මට මතක නෑ මුත්තක් විතර පැඩ්ලෝ මේක අපි මෙහෙන් දාගමු මන් දන්නේ නෑ බං මන් දන්නේ නෑ මොන රිද්දක්ද මට කවුරුවත් කිව්වේ නෑනේ මේක මෙච්චර අමාරුයි නොදෝකේ විතර ඒක ලොක් කරලා ශිරාවටම අනේ ග්‍රැනි මට මේ ගෙදරින් පැනල යන්න දෝ කරන්න ග්‍රැනි පිසුටියක් මන් තොටු දෝ ගන්නවද තෝ මොන කොට කොලෙද්ද කියලා මට කියන්න හිතුණා කියලා ග්‍රැනි මට කිව්වා නොදකින් විතර ස්පෙෂල් කී එක තිබුණා ඒකෙන් වැඩක් ගන්න මන් දන්නේ නෑ කවුරු හරි මට කියන්න අඩෝ මේ මොකද්ද බං මම දන්නේ නෑ බං ඕක මෙතනින් දාගනි මම පැලෑනක් ඇතුව තමයි මේ ගේම් එක ගහන්නේ. හරිද?
ඉතින් මම මේ කරන එක උඹලා කට කහගෙන බලාගෙන ඉඳපල්ලා. එක හරිද? මම මේ කරන එක කට කවහගෙන බලාගෙන ඉඳපල්ලා. මං කරලා ඉවර වුණාට පස්සේ උඹලට මං කියන්නම් මම මොකද්ද මේ කරන්නේ. අඩෝ ශිරාවටම යතුරුකෝ කවුද යතුරට මේ මං දන්නේ නෑ. ඊ මොකද්ද? අඩෝ ශිරාවට මොකද්ද? අමරණීය. නොතක විතර කොහොම යතුරු? අඩෝ මේ මන් දන්නේ නෑ බං. මේ කොහෙද මේ මන් දන්නේ නෑ. මට මතක නෑ මේ කොහෙද කියලා. අයියෝ මන් දන්නේ නෑ. හරිපලයා. ඩෝ කාර් එකේ බැටරිය ගියහන්කෝ. හරිද අපි උඩට යන්. උඩට ගියේ නැහැ. අපි වටේ යන්. වටේ විතර. මම මචං මේ ප්‍රැක්ටිස් මොඩ් දාලා ගහන්නේ උඹලට ගේම් එක ගැන චොන්ඩි කිතර හැඳින්වීමක් කරන්න. මම නැත්තම් මේ මුකුත් දාන්නේ නෑ. මේ පොතක් මොකද්ද? ග්‍රැනි පොත් පාඩම් කරනවද බං? පොතක් නම් විතර. ඒකත් ලෝ. හරිද? ඔන්න ඕක අදාගත්තා. සැලකිය යුතු බඩු ප්‍රමාණයක් එකතු කරගත්තා. තව මේකත් ගෙනියමු. ආස්සෙසුමත් වෙනවා. මේක අදාගත්තා. මල් කෑල්ල වගේ අපි බඩු ටික එකතු කරගත්තා. ග්‍රැනි ගේම් එකේ පැනල යන සීන් එක මම උඹලට ගේන්නම්. එහෙනම් part 2 එකෙන් හම්බෙමු. දැන් මචං ඔක්කොම බඩු ටික එකතු කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ ටිකෙන් වැඩක් ගන්න. මම වැඩක් ගන්න දාන්නේ නෑ. මෙන්න මේ මොකද බං? අටෝ ෂූට් ගන්න එකේ part එක. ඔඩෝ ශිරාවටම මේ ටිකෙන් මම වැඩක් ගන්න දන්නේ නැති නිසා අත්වලාම මම part 2 එකකින් ගේනවා කියලා හිතුවට මම උඹලට මෙච්චර වෙලා කරේ බොරුවක් කියලා කියන්නේ. මම මේ බඩු ඔක්කොම ටික එකතු කරගත්ත උඹලා දකින්න ඇති. හරිද? මම මේ බඩු ඔක්කොම ටික එකතු කරගත්තා. දැන් මචං මට තියෙන්නේ මේ ටික එකතු කරලා මගේ මාස්ටර් ප්ලෑන් එක ගහලා ගණී ගෙදරින් පැනලා යන්න. ඒක ඉසිබිසි ලේසි වැඩක් කියලා කිව්වට ඒක ඉසිබිසි ලේසි වැඩක් නෙමෙයි. මම ඉතින් දැන් I will be book soon. නෑ book the back soon. වැඩන්නේ. මම මේ මොඩ් එකක් දාලා නෙමෙයි ගහන්නේ. මම මේ මොඩ් එකක් දාලා නෙමෙයි. හරිද? මල් කෑල්ල වගේ ඉන්නෝ ඉතින් අපේ ග්‍රැනීකෝ. අඩෝ මේ මොකද්ද මේ? රාජ් ප්‍රදේශයක්. අමරණීය. කවුද බම් මේ? මේ මොන කොට කොලේද වෙන්නේ? නොතක විතර. ශිරාවටම මචං මම මෑරුණා. දැක්කනේ. ඒ වුණාට මගේ බාඩු ටික නැති වෙන්නේ නෑ. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. මගේ බාඩු ටික නැති වෙන්නේ නෑ.
part 2 එකෙන් හාමුදුරුවෝ. හරිද? එහෙනම් අපි ගියා. මම part 2 එකේදී කොහොම හරි game එකේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉවර කරනවා. මගේ screen recorder එක විනාඩි කීයද? විනාඩි 12යි කියේ. මොන රිද්දක්ද බං? ඕන්නම අපි බලමු ගිහිල්ලා. සාමාන්‍ය මගේ එකතු කරගත්ත බඩු ටික නැති වෙන එකක් නෑ. ආර මං කිව්වේ බඩු ටික නැති වෙන්නේ නෑ. හරිද? මේ ටිකෙන් වැඩක් ගමු අපි part 2 එකේදී.